මේක යට ඇඳුම් පිළිබඳ කතාවක්. තෙරුවන් සරණයි හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. අපි නම් උයන ගමන් ඉන්නේ. දාංකොටුවේ සෙනෙහසට නවත්තනක් පාසල ආබාධ සහිත දරුවන්ගේ පාසල ඔයාලා දන්නවා. දාංකොටුව නගර ආසන්නයේ ගොඩාක් යට වුණා ඔයාලා දන්නවා. කුහුමෝල් උළුමෝල් අඩු ආදායම්ලාභී අපේම ජනතාව යට වෙලා ඉන්නවා. මම මේ කතා කරන්නේ අවුරුදු 18න් පල්ලෙහා ආදරණීය දරුවෝ, පිරිමි දරුවෝ සහ ගෑනු දරුවෝ ගැන. ඒගොල්ලන්ට අවශ්‍ය යට ඇඳුම් ටිකක් පරිත්‍යාග කරන්නට ඔබත් කැමතිද? මේ වන විට ඒගොල්ලන්ගේ ඇඳුම් කැඩුම් ඔක්කොම වතුර ගහගෙන ගිහිල්ලා අඳින්නට බෑ. ඒ නිසා අපිට ඒගොල්ලන්ට ඇඳුම් අරන් දෙන්න පුළුවන් කමක් නෑ. රුපියල් 2500 ටෝකන් එක ගානේ දරුවෝ 100කට. මම මේ කතා කරන්නේ වැඩිහිටි අය ගැන නෙවෙයි, දරුවෝ ගැන. අවුරුදු 18න් පල්ලෙහා අධ්‍යාපනය හදාරන දරුවෝ ගැන. ගෑනු දරුවෝ සහ පිරිමි දරුවෝ 100කට යට ඇඳුම් අරන් දෙන්න. ටෝකන් එකක් පරිත්‍යාග කරන්න කඩේකින් ප්‍රසිද්ධ කඩේකින් අපි ටෝකන් එකක් අරන් දෙන්න. පුංචි රුපියල් 2500 ගානේ එක දරුවෙකුට ටෝකන් එක පරිත්‍යාග කරන්න ටෝකන් 100ක් අරගෙන දෙන්න. අපි මොකද ඔබ අහයි ඇයි මුදල් දෙන්න බැරිද? සමහර විට මතට ඇබ්බැහුණු තාත්තා සමහර ගෙදර කන්න බොන්න නැති ගෙදරට අපි ඇඳුම් සල්ලි දීලා තේරුමක් නැහැ. ඒ නිසා අපි මේ මොහොතේ තමන්ට අවශ්‍ය කරන ඇඳුමක් ගන්න. එක ඇඳිවත විතරක් ඉතුරු වුණු ආදරණීයන්ට එක ඇඳුමක් ගන්න. යට ඇඳුම් ටික ගන්න. ගෑනු දරුවෝ, පිරිමි දරුවෝ, ආදරණීය දරුවෝ මේගොල්ලෝ. ඒ නිසා අපි මම මේ කතා කරන්නේ යමක් කමක් කරගන්න